අර ඉන්නේ. ගිහින් කතා කරලා එන්න. මෙහි මොකද මේ? පාර වැරදිලා මෙහි ආවේ? අනේ කෑ ගහන්න එපා. මං ඔයාව කරදරයක් කරන්න හිතාගෙන නෙමෙයි මෙහි ආවේ. දවස් ගාණක් ගියා. මැසේජ් එකක් කෝල් එකක් නැහැ. මං හිතුවේ කරදරයක් වෙලා ඇති කියලා. ඒකයි මං ඔයාව බලන්න ආවේ. මට කරදරයක් නැහැ. මම මේ හොඳින් ඉන්නේ. ඔයා මෙහෙන් යන්න. මේ මට සමා වෙන්න. මම මෙයාගේ යාළුවා. දැන් මෙයා දවස් ගාණක් වෙනවා. කන්නේත් නැහැ. පිස්සෙක් වගේ ඇවිදිනවා. ඒකයි අපි මෙහි ඔයාව හොයාගෙන ආවේ. ඔය පේනවනේ. මං තමුසෙත් එක්ක කතා කරන්න නැති හේතුව හැම තැනම කෙල්ලෝ. ඔය බලන්නකෝ. ඔයා තේරුම් ගන්න තියෙන වැරදියට. ඇයි ඔයාට මම තේරුම් ගන්න බැරි? මේ ඉන්නේ මගේ යාළුවා. නැතු මගේ කෙල්ලෙක් නෙමෙයි. මම මේ ඔයාට ආදරේ ඉඳන් ඔයා හොයාගෙන ආවේ. යාළුවෝ කිව්වට යාළුකමට කරන දේවල් අපි දන්නේ නැහැ නේ ඉතින්. යාළුකමට කරන ඒවා? ඔව්. අපි ස්කූල් ගිය එකට, ක්ලාස් ගිය එකට දැන් පේනවනේ කරදරයක් වුණාම ඉන්නේ යාළුවෝ තමයි. අයියෝ ඇති ඔක නවත්ත ගන්න. මෙතෙන්ට ආවේ මං ඔයත් එක්ක රණ්ඩු වෙන්න නෙමෙයි. මං ඔයාට ආදරෙයි. ඇයි ඔයාට ඒක තේරෙන්නේ නැත්තේ? ආදරේ නම් මදයක් නොවි යනෝ යන්න. බෑ. මං යන්නේ නැහැ. මං එක අඩියක් කෙල්ලෙන්නේ නැහැ. තමුසේ තේරුම් ගන්නවා. මට ඕනි තමුසෙව. මට වෙන කවුරුත් නෙමෙයි. මට ඔයා ඉස්සර හිටියා වගේ ආදරෙන් ඉන්නයි ඕනේ. එච්චරයි. අනේ හලෝ. අපි යන් හලෝ. මොකටද මෙයාගෙන් තවත් කතා අහන්නේ? කඩවහන් දෙන්න මෙලියට යන්න. මං යවන විදිහක් දන්නවා. මං ගන්නවා පොලිසියට කෝල් එක. අනේ කලබල වෙන්න එපා සංසුන් වෙන්නකෝ. මං ආවෙවත් එක්ක මෙතන ප්‍රශ්නයක් ඇති කරගන්න නෙමෙයි. මාව තේරුම් ගන්න. මං ඔයාට ආදරෙයි. ඔයා ඔයාගේ ආදරේ කවුරුත් ඉස්සරහා බාල්දු කරන්න එපා විදුස්. ඒකනේ ඔය කිව්වේ තමුසෙට දෙන්න යනවකෝ. අවිදු එපා. ඔය වැඩේරන් කරන්න එපා. එපා. ගපන් පුළුවන් දෙයක් කරපන්. උඹට ඉතින් ඕක විතරනේ පුළුවන්. මට තමුසෙත් එක්ක රණ්ඩු වෙන්න ඕනේ නැහැ. මට තමුසෙට ගහන්න ඕනෙත් නැහැ. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක රණ්ඩු වෙන්නේ ආදරේ වැඩිකමට. නැතුව කවදාවත් ඒ සම්බන්ධ නවත්තන්න ඕනින්ද නෙමෙයි. පොඩ්ඩක් තේරුම් ගන්න. මගේ ආදරේ තේරුම් ගන්න. මේ ඕයි ආදරේ කියන එක බලෙන් ගන්න බෑ. පොඩ්ඩක් තේරුම් ගන්න. මං තමුසෙට කැමති නෑ. බොරුවට රණ්ඩු වෙන්න එපා මෙතන. යන් අපේ. තමුසෙට මට කැමති නැති වෙන්න උනේ අවුරුදු දෙකක් ගියාට පස්සේද? දැන් එතකොට මං ගෙදෙට්ට ගියපෙව්වා. තමුසෙට වීරම් කරපෙව්වා. එව්වට මොකද්ද කියන්නේ? හරි ආදරෙන්ද මං ඒව අමතක කරා කියමුකෝ. ඒත් මොකද්ද හේතුව? තමුසේ මට අකමැති වෙන්න. ඔය ළමයා මොකක් හරි හේතුවක් හින්දානේ කැමති නැහැ කියන්නේ. දැන් අපි යමුකෝ. මං ආදරේ කරේ නෑ. ආශ්‍රය කරලා බැලුවා විතරයි. මට ඔයාගෙන පෙන්න. ආශ්‍රය කරා විතරයි? තමුසේ මාර කෙල්ලෙක් නෙවෙයි. මං හොයන දේවල් ඔයා ළඟ නෑ. මෙච්චර සැපට ගෙදර ඉද්දී මම මොකටද ඔයා ළඟට ඇවිල්ලා දුක් විඳින්නේ? මේ ඔයා හොයන කාර් බාර නම් මං ගාව නැතිව ඇති. ඒත් ආදරයට පුළුවන් ඕන කට්ටක් කාලා මට අපි දෙන්නවා කොහොම හරි ගොඩ දාගන්න. ප්ලීස් එකපාරක් කලින් වගේ ඉන්න. පිස්සුදෝයි හැම දෙයකටම සල්ලි ඕනේ. ආදරයට පුළුවන් ද කන්න දෙන්න? මං දන්නවා. ආදරයට බෑ සල්ලි වල දෙන්න. ආදරයට බෑ කන්න දෙන්න. ඒත් ආදරයට පුළුවන් කොල්ලෙක්ව ධනවතෙක් කරන්න, දුප්පතෙක් කරන්න. පොඩ්ඩක් ඔයා ඒක තේරුම් ගන්න. මම මේක කිව්වා කියලා ඔයා හොඳට මතක තියාගන්න. අවංක ආදරේ කවදාවත් සල්ලි වලට ගන්න බෑ. මොකද්ද මේ මෙතන වෙන්නේ? සුදු කවුද මේ? අර පාරට එනවා සද්දේ. සුදු? උඹ කවුද මේකට සුදු කියන්නේ? ඔය ඉන්න මම බදින්න ඉන්න කෙල්ල. මේ හත අපි බදිනවා. මෙන්න මුණ්ඩ පිස්සු. යන්න කිව්වම යන්නෙත් නෑ. දැන් උනවට හැමදේම තේරුණේ. මේක තමයි මේ වෙලා තියෙන්නේ නේද? මරු මං දැන් තමුසෙට 10 පාරක් විතර කිව්වනේ ඔය. තමුසෙ යනවා යන්න. දැන් නම් කොහොමත් යනවා තමයි. ආදරය කියන එක මට වටිනවා. ඔයාට වටින්නේ නැති වුණාට. ආදරේ වුණත් කරන්න ඕනේ. ආදරය ගැන වටිනාකමක් තියෙන මිනිස්සෙක්ට. සමහර විට ඔහොම ආදරය කරන කෙනෙක් වාට හම් වෙන්නේ ජීවිතේට එකපාරක් වෙන්න පුළුවන්. කෙනෙක් ඔයාව ජීවිතේම කරන් ආදරය කරන්නේ එකපාරක් වෙන්න පුළුවන්. ආදරයට ආදරය කරන්න. හම්බෙන අවංක ආදරේ නැති කරගත්තට පස්සේ ඔයාට මුළු ජීවිතේම විඳවන්න වෙන්නත් පුළුවන්. ඔයාට ජීවිතේ එක පාරක් හරි අවංක ආදරයක් හම්බෙලා ඇති. ඔයාට ඒව මතකයිද? මං ආසයි කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ මතක බෙදා ගන්න. අනිවාර්යෙන් එයාගේ නමත් ටයිප් කරගෙන යන්න. එතකොට දැන් ඔයාට ඒ ආදරේ තියනවද නැත්නම් ඔයා ඒක නැති කරගෙනද? ඔයක තියෙන කට්ටිය ලයික් එකක් දාන්න, නැති කරගත්ත කට්ටිය හાર્ට් එකක් දාන්න. ෂෙයා කරන්න. ජීවිතේ බෙදා ගන්න. අපි අවි ප්‍රොඩක්ෂන්.